ආසියානු හොකී සම්මේලනයේ සංවිධානය කරන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ පිරිමි හා කාන්තා කණ්ඩායම් ඉදිරිපත් වනවා. කණ්ඩායම් දෙක දිවයිනින් පිටත්ව යාමට පෙර නිල ඡායාරූපයකට ක්‍රීඩා අමාත්‍යාංශයේදී පෙනී සිටියා. තරගාවලිය මේ මාස 17 වනදා සිට 27 වනදා දක්වා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන්නේ තරිඳු කුමාර හෙන්දෙනියයි. කාන්තා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ශාමෙන් සිලෝමි ජෝන්ස් විසින්. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. මගේ නම තරිඳු කුමාර හෙන්දෙනිය. මම දැන් ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු සම්මේලන හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වෙනවා. මෙම තරගාවලිය කෙසේ හෝ පදක්ම ලබාගෙන ශ්‍රී ලංකාවට අභිමානයක් කිරීමටයි පසුගිය තරගාවලියේදී අපි ලෝකඩ පදක්කම දිනාගෙන සමත් වුණා. මෙම තරගාවලියේත් එම පදක්කම රැකගෙන ඉදිරියට පැමිණ බලාපොරොත්තු වෙනවා. කීයක් සම්බන්ධ වෙනවද සහ මොනවාද අභියෝග? මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වෙනවා. අපිට අභියෝගයක් තියෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඔමාන් කණ්ඩායම. අපිට අවස්ථාවක් තියෙනවා පළමු තරගයේ කසකස්තාන් කණ්ඩායම සමග තියෙන්නේ. මෙම තරගයට ජයග්‍රහණය කළොත් අනිවාර්යයෙන්ම අර්ධවසම් පූර්වතරයට සහභාගී වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කණ්ඩායම හා පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ කෙසේ මෙම පදක්ම ලබා ගැනීමට සූදානම් සිටිනවා. ශාමෙන් සෙලෝමි ජෝන්ස් ඉන්දුනීසියාවේ පැවැත්වෙන HF තරගාවලියට තමයි සහභාගී වන්නේ. නවක ක්‍රීඩකයින් 8 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි ඉන්නේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයිනුත් ඉන්නවා. ඒ සහයෝගයත් එක්ක පොඩි කාලයක් ඇතුළත තමයි අපි මේ පුහුණුවෙන් තරග පවත්වාගෙන තරගයට සහභාගී වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ක්‍රීඩා ඇමතිතුමා ඇතුළු ක්‍රීඩා සංවර්ධන මේකටත් ස්තුතිවන්ත වෙනමින් හොඳ තරගාවලියට හොඳට සහභාගී වෙලා අපි දැන් ඉන්න මට්ටමට වඩා තව ඉහළ ස්ථානයකට යන්න තමයි අපි උත්සාහ කරන්නේ. හැම කණ්ඩායමකම අපිට අභියෝගයක් තමයි. ඉතින් අපි මේ හැම කණ්ඩායමකටම හොඳින් තරඟ වදින්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම හිතන්නේ ශ්‍රී ලංකා හොකී සංගමය මගින් තමයි මේ අවස්ථාව ලබාගෙන තියෙන්නේ. විශේෂයෙන් ආසියානු හොකී ශූරතා තරඟාවලිය සඳහා තමයි කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම සහභාගී වෙන්නේ. ඉතින් මම හිතනවා ඔවුන්ගේ අවශ්‍යතාවයට මම හිතනවා අපි ක්‍රීඩා අමාත්‍යාංශය හැටියට මැදිහත් වෙලා ඒ අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර සහ ඔවුන්ගේ අවශ්‍ය පාසුකම් ටික අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ක්‍රීඩාව අපි ඉස්සරහට ගේන්න තමයි අපි බලාපොරොත්තු වෙලා තියෙන ක්‍රීඩා අමාත්‍යාංශය හැටියට සහ රජයක් හැටියට අපේ වගකීම තියෙන රටේ ක්‍රීඩාව ඉස්සරහට ගේන එක. ඉතින් ඒ සඳහා අපි ක්‍රීඩා අමාත්‍යාංශය හැම වෙලේම අපි මැදිහත් වෙනවා. අවශ්‍ය පාසුකම් ටික අපේ සපයා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම විශේෂයෙන් කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකටම සුබ පතනවා. අනිවාර්යෙන්ම මේ ශූරතා තරඟාවලියේදී ජයග්‍රහණ අරගෙන අපි ඉස්සරහට තියෙන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා ගන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා මම සුබ පතනවා. ඔබේ නිෂ්පාදන ක්‍රීඩා ශේෂ්ත්‍රයට අදාළද? එසේනම් ඉහළ ප්‍රතිචාර සඳහා ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාවේ ඔබේ දැන්වීමක් ප්‍රචාරය කරගන්න. දැන්ම අප අමතන්න 07 267 73 77